ඉතින් හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනතම වගේම හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා කේස් මාස්ටර් වෙත YouTube channel එක වෙත. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න ආවේ කොහොමද අවුරුදු සීසන් එකත් අවුරුද්දත් ළඟ නිසා කොහොමද Tamanටම කියලා අවුරුද්දට පෝස්ට් එකක් ඩිසයින් කරගන්න කියන එක ෆෝන් එකෙන්ම ඩිසයින් කරගන්න පුළුවන් විදිහ කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එකේ ඉන්නේ. ඉතින් මම කියපු විදිහට පුළුවන් අය Canon Pro එක දාගන්න. එක් Pro එක දාගන්න නම් features ගොඩක් වාසි. ඒ වගේම යම්කිසි income එකක් හොයාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම අද use කරන්නේ Canva කියන site එක හැමෝම දන්නවා. ඉතින් නොදන්න කෙනෙක් නැහැ. ඉතින් මම ඒක නිසාද Canva use කරගෙන තමයි post එක හදන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මෙහෙම ගිහිල්ලා අපි Canva app එක open කරගන්නවා. ඕපන් කරගෙන ඉවරලා මම අද පෝස්ට් එක හදන්නේ YouTube thumbnail වගේ ඒ වගේ size එකකට. ඒක නිසා මම YouTube thumbnail කියන size එක දීලා ඉවරලා මෙහෙම page එකක් දාගන්නවා. දාගෙන ඉවරලා ඉතින් මෙහෙම select කරත් අපි size එක ගන්නවා මේ විදිහට thumbnail YouTube thumbnail size එකටම අරගෙන banner එකක් විදිහට හදා ගන්න යන්නේ. ඉතින් මෙතන පාට වෙනස් කරගමු. මෙතන මෙහෙම customize කරගමු. මේ පැත්තට ඇදලා මේ චුට්ටක් තද රතු පාටක් දාගන්නවා. ඊට පස්සේ මෙතනම යට තියෙනවා soil color එකට එහා පැත්තේ මෙතන යට තියෙනවා මෙතනින් මෙතන ටච් කරලා ඉවරලා ඔයාලා මෙතන කැමති විදිහට ඩිසයින් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක නිසා මේ පාට සාමාන්‍ය මේකේ ඔයාලට පේනවා pink color එකයි red color එකයි දෙපැත්තට මාරු වෙන system එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒක නිසා මම මේක pink color කෙනෙකුට මම ගන්නේ සාමාන්‍යයට කළු එකක් වගේ තමයි use කරන්නේ. ඒක ටිකක් හොඳ ගතියක් තියෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට අපි මේ එක adjust කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද ඊටු ටික add කරගන්නේ කියලා. ඊට පස්සේ එතන elements වලට කියන්න. elements වලට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් දැන් අවුරුද්ද නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අපිට ඉරක් ගන්න. ඒ කියන්නේ ඉරක් with මේ වගේනේ ඒ කියන්නේ වලාකුළුත් එක්කම තියෙන ඉරක්. එතකොට ඔයාලට පුළුවන් එතනින් මේ elements වලට ගිහිල්ලා search කරලා ගන්නත් පුළුවන්. මෙහෙම ඔයාලට මෙතන sun කියලා ගහපු ගමන් ඔයාලට එනවා sun. sun කියලා ගහපු ගමන් ඔබට මේ විදිහට ඕනි තරම් ඒව බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරගන්න. මම ඉතින් මේක අරගන්නවා. මෙතන හැබැයි මේ dark web එක dark black color එකක් තියෙන නිසා මෙතන black color මේ එක set වෙන්නේ නැති නිසා මම මේකේ color එක වෙනස් කරගන්නවා සුදු color එකට. ඉතින් සුදු color එකට වෙනස් කරගෙන මම මෙතනට මේක මෙහෙම ගන්නට adjust කරගන්නවා. දැන් ඉතින් ඒක adjust කරගෙන ඉවරයි. ඊට පස්සේ බලමු ආයෙ තව කැටයම්ස් ටිකක් add කරන්න. ඊට පස්සේ අපි මේ background එක ඇතුළට යම්කිසි image එකක් upload කරනවා. එතකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් මම කලින් download කරගත්ත එකක් තිබ්බා. මෙන්න මේ image එක මම අරගෙන ඉවරලා මේත් මම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු image එක. මොකද ඒකේ background එකේ තියෙන logo එක ටිකක් හරි ලස්සනයි. ඒක නිසා මම මේක ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන යට තියෙනවා යට පැනල් එකේ background remove කියන එක remove වදින්න. ඊට පස්සේ remove වුණාට පස්සේ දැන් background එක remove වෙනවා. ඊට පස්සේ අපි මේක ටිකක් lock කරලා මෙන්න මේ ගානින් මේක තියාගන්න try කරනවා. ඊට පස්සේ මේ ගානට තීලි වෙලා අපි ටිකක් ඒකේ color එක දැන් මෙහෙම තිබ්බහම තද ගතියක් වැඩි. ඒක නිසා අපි මොකද කරන්නේ මෙතන ඒ යට බාහිර ගේම ඔයාලට මේකට අපි දුන්නේ image එක මේක touch කරලා ඉවරලා ඔයාලා යට panel එකේ මෙතනට යන්න අපිට මේකේ color එක අඩු කරගන්න පුළුවන්. ඒකට ඉතින් මේ මෙතන 100ට තියෙන්නේ දැන් අපිට පුළුවන් මෙතනින් මෙහෙම පහලට ඇදලා මෙන්න මේ ගන්නට සාමාන්‍ය පේන නොපෙනෙන ගන්නට මෙන්න මේ මෙට් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ කොටසත් හදාගත්ත සාර්ථකව. ඊට පස්සේ අපි බලමු තව frame එක වගේ ඒ කියන්නේ frame එකක් ඇටි කරන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මෙහෙන්දි item කියලා මෙහෙන්දි කියලා ගහපු ගමන් එනවා. මෙහෙන්දි කියලා ගහපුවා මෙහෙන්දි මෙව්වා. මෙතන අපිට ඕනි තරම් දක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ features graphic පැත්තට බර features ටිකක් බලන්න.
වෙනස් වුණා මෙහෙන්ති. මෙතන තියෙන අපිට ඇති තරම් පීසස් ගොඩක්. ඉතින් මෙතනින් අපිට කැමති දෙයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේක සිලෙක්ට් කරගන්නවා. මට හිතෙනවා මේක ලස්සනයි කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක පැත්තකට ගෙනියනවා. මේ විදිහට ඒක ගෙනහිල්ලා හැබැයි ඒක තියෙන්නේ නිකන් yellow කලර් වගේ. හැබැයි මට ඒ කලර් එක සෙට් වෙන්නේ නැහැ. මම ඒක නිසා මේක ටච් කරලා කලර් වෙනස් කරගන්නවා white කලර් එකකට. එතකොට අමුතුම ලුක් එකක් එතන එනවා. ඊට පස්සේ ඒකම ටච් කරලා ඉවරලා බලන්න උඩ තියෙනවා ප්ලස් අයිකන් එකක්. ඒක ටච් කරපු ගමන් අන්නේ ප්ලස් අයිකන් එක මෙහෙම ටච් කරපුවාම ඒක ඩබල් වෙනවා. ඩබල් වුණාට පස්සේ අපිට මෙහෙම ඇදලා මේ පැත්තටත් මෙහෙම ගාන්න චුට්ටක් කරලා තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට සාර්ථකව අපි මේ දෙකත් අවසන් කරගත්තා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපිට මෙතන පුළුවන් තව අයිටම් එකක් විදිහට පර්ස්ලා කිහිපයක් ඇඩ් කරගන්න. එතකොට ඔයාලා ෆර්ඩ් කියන එක නම් සර්ච් කරන්න දන්නවනේ. මම කලින් අරගත්තු එකක් තිබ්බා. මේ තියෙන්නේ මේ විදිහට පරවියු නැත්නම් බර්ඩ් ඕන බර්ඩ් කෙනෙක් දාන්න පුළුවන්. ඉතින් මම මෙතන කලර් එකත් සුදු පාට වයිට් කලර් එකට දාගන්නවා. දාගෙන ඉවරලා මම මේක සාමාන්‍ය මෙන්න මේ ගන්නට මේ ගන්න ටිකක් අඩු කරගන්නවා. අඩු කරලා ඉවරලා ආයෙත් අර මේ ලයින් එක ටච් කරලා ඉවරලා මෙතන ප්ලස් මාක් එක ටච් කරනවා. එතකොට කුරුල්ල දෙන්නෙක් එනවා. ඒක ඊට පස්සේ අපි ඒක චූට්ටක් තව පොඩි කරගමු. ඔව් ඊට පස්සේ තව මේක ටච් කරලා ආයෙ ප්ලස් එකක් දාගෙන ඉවරලා මම තව කුරුල්ලෙක් ගන්නවා. ඒ කියන්නේ කුරුල්ල තිනෙක්ගේ කුරුල්ල තුන් දෙනෙක් වගේ අයිටම්ස් එකක් තමයි මෙතන එන්නේ. හරි ඔන්න ඔය විදිහට හදාගන්නවා. ඉතින් ඒක ටිකක් එලිමන්ට්ස් ඒක කියන්නේ ටිකක් අවුට්ලයින් එක වැඩි. ඒක නිසා මම ටිකක් අඩු කරගන්නවා මෙහෙම කරලා. ඊට පස්සේ මෙයාගේ ටිකක් එළිය අඩු කරගන්න ඕනේ. මොකද නිකන් තද ගතියක් වැඩි නිසා. සාමාන්‍යයෙන් මේ වගේ ඒවා දානකොට ටිකක් තද ගතිය අඩු වෙන්න දාන්න ඕනේ. නැත්නම් ලොකුවට හයිලයිට් වෙලා අපේ පෝස්ට් එක පේනවා. හරි දැන් ඒ ටිකත් අපි සාර්ථකව ඉවර කරගත්තා. ඉතින් ඊළඟට තියෙන්නේ අපි ඔයාලා කියලා ප්‍රේම් එකක් කොහොමද ඇඩ් කරගන්නේ. ඉතින් එලිමන්ට්ස් වලට යන්නේ. එලිමන්ට්ස් වලට ගියාට පස්සේ ඔයාලට මේ වගේ බෝල් ප්‍රේම් කියලා ගහපු ගමන් එනවා මේ වගේ එකක්. ඒ කියන්නේ මේ වගේ ෆොටෝ එකක් ඇතුළට දාන්න පුළුවන් ප්‍රේම් එකක් යූස් කරන්න. මොකද නැත්තම් ෆොටෝ එක අපිට ඇතුළට ඇඩ් කරන්න පුළුවන් කියාවක් නෑ. ඉතින් මේ වගේ ප්‍රේම් එකක් යූස් කරගන්න ඒක ඔයාලා දන්නවා. ඉතින් මෙන්න මේ වගේ තියාගෙන ඉවරලා ඒක ඊට පස්සේ මෙතනට පුළුවන් දැන් අපිට දෙන්න ඕනේ මෙතන ටෙක්ස්ට් එකක්. ඒ කියන්නේ සතුරු සෞභාග්‍ය සපිරි ඒ වගේ මොකක් හරි ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටෙක්ස්ට් එකක් දෙනකොට ඔයාලා යූස් කරන්න මගේ කලින් වීඩියෝ එකක කරලා තිබ්බා. නෑ කලින් වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙහෙම යන්න ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉවරලා ටච් මේ සිලෙක්ට් කරන්න සිංහල ෆොන්ට් ජෙනරේටර් කියලා හොයාගන්න. හරිද? මොකද කැන්වා වල අපිට දෙන්නේ නැහැ ෆොන්ට් එක. කියන්නේ අපේ අදාළ අපිට ආස ෆොන්ට් එකක්. මොකද අකුරු වල හැඩතල අපිට දෙන්නේ නැහැ ඉංග්‍රීසි වල වගේ. සිංහල සපෝට් කරනවා අඩුයි ෆෝන් වලට. ඊට පස්සේ අපි මෙන්න මේ සිංහල ෆොන්ට් ජෙනරේටර් කියන එකට ඇවිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් කැමති එකක් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න. නිකන් මම එක්සැම්පල් එකක් විදිහට කියන්නම්. එතකොට ඔයාලා කැමති ඩිසයින් එකක් දාගන්න. සතුට සෞභාග්‍ය සපිරි කියලා. මෙන්න මේ විදිහට දැන් අපිට සතුට සෞභාග්‍ය පුරි කියන එක අර උඩ තියෙන කොටු එක දෙනවා. ඊට පස්සේ යට තීරුවේ තියෙනවා අපිට කැමති ෆොන්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන යට ඩිසයින් තියෙනවා. ඉතින් මම මෙතනින් මේ විදිය ෆොන්ට් එකක් දෙනවා. ඊට පස්සේ යට පුළුවන් මෙතන අකුරු සයිස් එක වෙනස් කරන්න පුළුවන්. මම 60 ෆොන්ට් සයිස් එක 60ම දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන සිලෙක්ට් ඉෆෙක්ට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම නිකන් එක්සැම්පල් එකක් විදිහට මම මේක පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් කහ වර්ණය ඕනි පාටක් සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරලා ඉවරලා යට මෙහෙම බ්ලැක් කලර් දීලා මේ විදිහට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පෙන්සිල් අයිකන් එකක් තියෙනවා. මේ විදිහට ජෙනරේට් වුණාට පස්සේ පෙන්සිල් අයිකන් එක ටච් කරලා මෙතන දෙන ඩවුන්ලෝඩ්
ඩවුන්ලෝඩ් කියන එක ටච් කරලා ඉවරලා ඩවුන්ලෝඩ් දීලා මේ විදිහට ඔයාලා මෙන්න මේ එන ඉමේජ් එක ඔයාලගේ ෆෝන් එකට සේව් කරගන්න. හරිද? මෙන්න මේ විදිහට සේව් කරගන්න. ඊට පස්සේ අපි යන් අතන්ට. ඉතින් මම මේ විදිහට කලින් හදාගත්තු ටෙක්ස්පෝර්ට් ටික තියෙනවා. ඒක නිසා මම මේ විදිහට මෙතන තියෙන්නේ මම හදලා තියෙන්නේ සතර පිළිවාසනාව. මෙතන තියෙනවා මම හදාගත්ත එක. ඒ තියෙන ඔබටත් ඔබේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන කියන එක මම මේ විදිහට කලින්ම හදාගෙන තිබ්බා. ඉතින් ඒක නිසා මම ඒක ගන්නට මෙතනට adjust කරලා add කරගන්නවා. හරි. ඊට පස්සේ මම දානවා ආයේ ඊට පස්සේ මම දානවා මේ සතුට සාමයේ සපිරි. ඒක ටෙක්ස් එක මම චූට්ටක් ලොකුවට පේනවා. මොකද අර උඩ ටෙක්ස් එක ටිකක් දිග වැඩි වුණාට ඒක මට ලොකු කරපුවාම ටිකක් ඇතක් තියෙනවා. මොකද දිග වැඩි නිසා පැත්තට යනවා. ඒක නිසා මම යට ටෙක්ස් එක සාමාන්‍ය ගන්නට තියාගන්නවා. සතුට සෞභාග්‍ය පිරි. ඊට පස්සේ අපි අර විදිහටම ටෙක්ස් එකක් හදාගන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් මම හදපු පරණ එකක් තියෙනවා. මම ඒක නිසා මෙන්න මේක යූස් කරනවා. අතනින් ඔයාලට පුළුවන් කැමති විදිහට මේ ටෙක්ස් ටික බෝඩ් එක හදාගන්න. මම ඒක කියලා දීලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ටෙක්ස් ටික ගන්නට පිළිවෙලට ලස්සන කැමති විදිහකට අයිමේකට තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇතිතරම් පොඩ් බොක්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒක තියාගන්න. ඊට පස්සේ මේ ප්‍රේම් එක දැන් මෙහෙම රවුමට තියෙන ප්‍රේම් එක මට හිතනවා ටිකක් පොඩයි. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන මේ මෙතන තියෙන බෝඩ් එක තව චුට්ටක් අපි අවුරුද්දක් වේවා කියන ටික පහළට ගමු. මොකද බැනර් එකේ තව ගොඩක් අපිට ඊට තියෙනවානේ. කැමති ෆීචර්ස් එකක් ඇඩ් කරගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මම වැඩි කැටියක් දාන්න යන්නේ නැහැ. මේ විදිහට පොඩි විදිහට ගන්නවා. හරි. ඊට පස්සේ මෙතන මේක තව චුට්ටක් මම පහළට අදිනවා. ඇදලි කරලා මම කරන්නේ මේක ඇතුළට මේ බෝල් එක වටේට ප්‍රේම් එකක් දාගන්න යනවා. මම ඉතින් කලින් යූස් කරපු ප්‍රේම් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ප්‍රේම් ඇති තරම් තියෙනවා සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම පොඩි ප්‍රේම් එකක් දාගන්නවා මේක වටේට. ඉතින් ඒකෙත් කලර් එක මම සුදු දාගන්නවා. මොකද වයිට් කලර් එක තමයි මෙතන සෙට් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි සම්පූර්ණ වැඩ කටයුතු ඉවර කරගත්තා. දැන් අපි ඔයාලගේ කැමති ඉමේජ් එකක් ඇඩ් කරගමු. මම මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉමේජ් එක මම මේක ඇතුළට මෙහෙම පොඩි කරලා මෙහෙම ඒක අපිට ඇඩ් කරන්න බැරි වුණේ. මෙතන පොඩි මේව එකක් තියෙනවා වලල්ලක් තියෙනවා. ඒක නිසා අර වලන්දල් තියෙන නිසා අපිට ඉමේජ් එක ඇඩ් කරන්න දුන්නේ නැහැ. ඉතින් අපි මෙතන අප්ලෝඩ් ආවා. ආපහු මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙහෙම අල් කරලා රවුමට අල්ලනකොට මේක ඇතුළට ඒක නිකම්ම කොපි පේස්ට් වෙලා යනවා. ඊට පස්සේ මේ අර ෆ්‍රේම් එක ගෙනල්ලා මේ විදිහට තියන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි සාර්ථකව Tamanට කියලාම අවුරුදු පෝස්ටර් එකක් බැනර් එකක් හදාගන්න. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් උඩින් තියෙනවා සේව් බටන් එක සේව් දීලා ඉවරලා save as image කියලා ඉවරලා ඔයා හදාගත්ත ඩිසයින් එක සේව් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සමහර ෆීචර්ස් ඔයාලගේ ෆෝන් වලට ඇක්ටිව් නැත්තේ මොකද Canva Pro එක නෙමෙයි නිසා. පුළුවන් නම් Canva Pro එක දාන්න. ඔය FB වල විකුණන්න ඉන්න කට්ටිය ඉන්නවා. රුපියල් 200ක් වගේ නැත්තම් අපි හරහා ඔයාලට නිකන් ප්‍රී ගන්න පුළුවන්. නැත්තම් යාළුවෝ ගාව සමහර අය ගාව තියෙනවා. ප්‍රී Canva එක Canva Pro එක ප්‍රී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට අරගෙන ඉවරලා අවුරුද්දට කලින් ඔයාගෙම කියන බැනර් එකක් හදලා ඉවරලා යාළුවන්ට පවුල හැමදෙනාටම ෂෙයා කරන්න හදාගන්න. ඉතින් අදට අපි සමගන්නවා අපිත් එක මෙච්චර වෙලා රැඳී සිටි ඔබ හැමදෙනාටම ස්තුතියි.